ආයිබෝන් සුබ දවසක් කියලා පිළිගන්නවා අදත් CSC ඉන්වෙස්ටිං සිංහල YouTube channel එක බලන යාළුවෝ හැම දෙනෙක්ම කොළඹ ෂෙයා එක්ස්චේන්ජ් එක ගැන තමයි අපි කතා කරන්නේ. ඉතින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ගොඩක් අයට මේකේ කොහොමද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්නේ? මොකද්ද මගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන්න ඕන? මම ගොඩක් වෙලාවට දකිනවා දැන් Facebook එකේ group වල එහෙම දකිනවා සමහර පෝර්ට්ෆෝලියෝ මම මේ ටික ගන්න ඉන්නේ නැත්තම් මම මේක මංගව මේ ටික තියෙනවා මොකද අදහස එහෙම කියලා ගොඩක් අය දානවා. ඉතින් සමහර පෝර්ට්ෆෝලියෝ දැක්කහම මට හිතා ගන්න මොන අදහසින් ගත්තද මේ ෂෙයාර්ස් කියලා. ඉතින් අද දවසේ කොටස් වෙළඳපොළ ටිකක් පහළට ගියා. ඉතින් ඉහළට යන්න පුළුවන් පහළට යන්න පුළුවන්. මේ වගේ වෙලාවල පැනික් වෙන්නේ නැතුව කොහොමද ෂෙයා මාකට් එකේ අපි ඉන්නේ කියන එකත් එක්ක කතා කරන්න. ඉතින් මේකෙදි මම අද කතා කරනවා කොටස් උදාහරණත් එක්ක අවුරුදු 25ක් ඇතුළත ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගන්න පුළුවන්. මෙන්න මේ කොටස් ටික අපේ පෝර්ට්ෆෝලියෝ එකේ තිබුණොත්. එහෙම නැත්නම් ඔයා අවුරුදු 25 දී ආයෝජනය කරොත් දැන් මගේ ගොඩක්ම මේ වීඩියෝ එක මම බලාපොරොත්තු වෙනවා මගේ channel එක බලන විදේශගත අය. ඒ කියන්නේ ගොඩක් අය කොරියාවේ ඒ වගේම ඊශ්‍රායල් ඊට පස්සේ UK USA ඊට පස්සේ ගල්ෆ් රටවල් වල ඉන්න අය කටාර් ඩුබායි ඒ වගේම ඕමාන් අනිත් යුරෝප් කන්ට්‍රි ගොඩක් අය රුමේනියා ඉන්නවා. ඊට පස්සේ දැන් ඉතාලි ඔඩියන්ස් එක ලොකුවටම ඉන්නවා ෆ්‍රාන්ස් නෙදර්ලන්ඩ් සහ අයර්ලන්ඩ්. ඉතින් මේ වගේ මගේ වීඩියෝස් බලන ගොඩක් විදේශී වල ඉන්න අයට මේක හොඳයි. මොකද එකක් තමයි මම මේ කියන ඉන්වෙස්ට්මන්ට් amount එක සහ මේ අවුරුදු 25ක් විතර ගියාට පස්සේ නැත්නම් අපි හිතමු අවුරුදු 20කින් live like a king කියන්නේ මේක රජෙක් වගේ කියන එක නෙමෙයි. මම ඇත්තටම ගොඩක් වෙලාට අදහස් කරන්නේ Tamanට නිදහසේ හිතුන වෙලාවක කොහේ හරි යන්න හිතුන වෙලාවක කන්න හිතුන වෙලාවක නිදා ගන්න හිතන දේ කරන්න පුළුවන් නිදහස් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගන්නේ කොහොමද කියන එක. ඉතින් මේ විදේශගත වෙලා ඉන්න අයට මේ amount එක සමහරට එච්චර ලොකු ගාණක් නෙවෙයි ඉන්වෙස්ට් කරන්න පුළුවන් වෙයි. සහ ලංකාවේ ඉන්න අයට උනත් මේ amount එක ඉන්වෙස්ට් කරගෙන යන්න පුළුවන් වෙයි. ඉතින් wealth building එහෙම නැත්නම් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එක එක දවසින් හැදෙන එකක් නෙවෙයි. ඉතින් විදේශගත වෙලා ඉන්න ගොඩක් අය මට හම්බෙලා තියෙන අයත් එක්ක කතා කරපුවම මම අවුරුදු 20ක් රට අවුරුදු 25ක් රට සමහර අය මේ චර කාලයක් ගෙවිලා කියලා දන්නෙත් නැහැ. සමහර අය ඉතින් ලංකාවේ වුණත් මම කියන්නේ මම අවුරුදු 20ක් මේ ජොබ් එක කරනවා 25ක් ජොබ් එක කරනවා එහෙමනේ. ඉතින් අවුරුදු 20ක් 25ක් කියන්නේ එතකොට Tamanda නොදැනීම ගෙවිලා යන කාලයක්. ඒ කාලය ඇතුළත ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක එදා හදාගෙන තිබුණා නම් අද වෙනකොට විදේශගත වෙලා ඉන්න අවශ්‍ය නැහැ. සමහර ඉතින් විදේශගත වෙලා ඒගොල්ලෝ PR අරන් එහෙමත් ඉන්න අය ඉන්නවනේ. ඉතින් මොකක් වුණත් ජොබ් එකක් නොකර ගෙදරට වෙලා ඉන්න තියනවා නම් කොයි රටේ වුණත් හොඳයිනේ. ඉතින් අන්න එහෙම ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගන්න එක ගැන තමයි කතා කරන්නේ. එතකොට මොන වගේ පෝර්ට්ෆෝලියෝ එකක් තියෙන්න ඕනද කියන එක ගැන තමයි කතා කරන්නේ. ඉතින් මේකට ඉතින් විනයක් ඕන. විනයක් ඇතුව ඉන්වෙස්ට් කරගෙන යන එක. ඒ වගේම තමයි ඉතින් මම මේකේ අදහස් කරනවා සාමාන්‍යයෙන් රුපියල් 50000ක විතර monthly invest මුදලක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්න අයින් කරන්න. ඊට වඩා වැඩි නම් ගැටලුවක් නැහැ. මොකද සමහර විට අපි අවුරුදු 20ක් හෝ 25ක් එක දිගට මාස්පතා 50000ක් ඉන්වෙස්ට් කරනවා කියන එක සමහරට නොවන දෙයක් වෙන්න පුළුවන්. පුළුවන් වෙලාවට ලක්ෂ 2ක් ලක්ෂ 5ක් ඉන්වෙස්ට් කරලා ඊළඟ මාසවල සමහරට අත්හැරෙන මාස තියෙන්න පුළුවන්. කොහොම නමුත් මේ amount එක එහෙම නැත්තම් මේ අවුරුදු 20ක 25ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 15ක් ඉන්වෙස්ට් කරන එක තමයි මම මේකෙන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ඊළඟට ඒක කොහොමද රුපියල් මිලියන 50ක ඇසෙට් එකක් එහෙම නැත්තම් වත්කමක් විදිහට හරවගන්නේ අපේ පෝර්ට්ෆෝලියෝ එක හරහා. ඉතින් මේකෙදී මම කියන්න කැමති මේ මම කියන කොටස් බයි කරන්නවත් සෙල් කරන්නවත් කිසිම රෙකමෙන්ඩේෂන් එකක් නෙමෙයි. මේක ඔයාලට උදාහරණ වශයෙන් පෙන්වන්න තමයි මේකෙදී මම මේ ගන්න කොටස් ටික ඔයාලට පෙන්වන්නේ. ඉතින් මේකෙදී අපි කොහොමද පෝර්ට්ෆෝලියෝ එකක් හදාගද්දී මොනවද ගන්න ඕන? ඒ කියන්නේ අපි හැම වෙලේම ඉන්වෙස්ට්මන්ට් කරද්දී අපි බිස්නස් බයි කරන්න ඕන. මිනිස්සු අපි සිංහලෙන් කියන්නේ පෝසත් වෙන්නේ නැත්නම් රිච් වෙන්නේ දේවල් අයිති කර ගැනීම තුලින්. ඒ කියන්නේ බිස්නස් හෝ මොනවා හරි දෙයක් ඇසෙට්
නැත්නම් වත්කම්. ඉතින් මේ එහෙම නැත්නම් Tamanට කියලා සිස්ටම් එකක් තියෙනවා. ගොඩක් ලෝකේ ඉන්න ධනවත් අයට තියෙන්නේ සිස්ටම් එකක්. ඒගොල්ලෝ සල්ලි හොයනවා නෙවෙයි, ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සිස්ටම් එක ඩෙවලොප් කරනවා. ඒකට සල්ලි ඇදිලා එනවා. ඔය ඒක තමයි ඇත්ත කතාව. ඉතින් මේකෙදිත් මම කියන්නේ ඔයාලට සිස්ටම් එකක් පුද්ගලිකව ක්‍රියේට් කරන්න පුළුවන් තමන්ගේ බිස්නස් එකක් විදිහට. නැත්නම් අනිත් අයගේ සිස්ටම් එක කොටස්කාරයෙක් වෙන්න පුළුවන්. මේ අනිත් අයගේ සිස්ටම් එකේ කොටස්කාරයෙක් වෙන විදිහ තමයි මේ කොටස් වෙළඳපොලෙන් එන්නේ. මොකද දැන් ඔයාලා මේකේ කොටස් බයි කරා කියලා ඔයාලා ගිහිල්ලා ඒකේ කම්පැනි තියෙන මේ බ්‍රාන්චස් අඩු කරන්න, වැඩි කරන්න, එහෙම ඔයාලා ඒ බිස්නස් හැන්ඩල් කරන්නේ නැහැ නේ. මොකද මේ බිස්නස් එක හැන්ඩල් වෙන්නේ ඒකෙම තියෙන සිස්ටම් එකේ. එතකොට ඔයාලට තියෙන මේ සිස්ටම් එකේ කොටස්කාරයෙක් වෙන්න සහ එනේ ලාභය ඔයාලගේ අතටපත් වෙන විදිහ. ඉතින් මේකෙදී අපි ගන්න ඕන අන්න එහෙමනම් එහෙම සිස්ටම් එකක් තියෙන බිස්නස්. පොඩි නිවුස් වලට නේ පොල් රට ගියා, අයිස්ක්‍රීම් රට ගියා, එහෙම කියලා නිවුස් වලට ට්‍රේඩ් කරන්න නෙවෙයි. එහෙම නැත්තම් මේ කම්පැනි ආරයා ගත්තා, එයා හොඳ ලොකු මුදලාලි කෙනෙක්, එයා ගත්තා නම් මමත් ගන්නවා කියලා ගන්න එකක් නෙවෙයි. ඇත්තටම මේකේ වටිනාකම බලලා ගන්න සිස්ටම් එකක් ගැන තමයි කතා කරන්නේ. එතකොට ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක මොන වගේ වෙන්න ඕනද? පෝර්ට්ෆෝලියෝ එක අපි කියනවා බලකණු 5ක් එක්ක හදාගන්න. මේ කියන්නේ පෝර්ට්ෆෝලියෝ එකක් හදන ක්‍රමයක්. එකක් තමයි මේ ක්‍රමයට හදාගත්තාම ඔයාලට ලේසියෙන්ම යන්න පුළුවන්. සම මේ ක්‍රමයේ ඇතුළේදී දැන් මම කියන ක්‍රමයේ 100%ක් ඔයාලා එහෙම ගන්න එපා. ඔයාලා මේක අදහසක් විදිහට අරගෙන ඔයාලගේ පෝර්ට්ෆෝලියෝ එක හදාගන්නේ කොහොමද කියන එක ගැන සලකලා බලන්න. එතකොට මම කියන්නේ 35ක් බැංකු සහ ෆයිනෑන්ෂල් සෙක්ටර් එක, ඒ වගේම 25ක් ඔයාලට ගන්න පුළුවන් අපි කියන්නේ සමූහ ව්‍යාපාර කියලා කියන මික්ස් එකේ තියෙන සමූහ ව්‍යාපාර. ඒ වගේම ඊළඟට මම ඒක සිංහලෙන් මට කියන්න තේරෙන්නේ නැහැ සමූහ ව්‍යාපාර කියලා. පස්සේ මම පැහැදිලි කරන්නම් ඒකට අදාළ කොටස්. එතකොට ඒවත් එක්ක කතා කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපනයන සහ නිෂ්පාදන සමාගම්, ඒ වගේම එනර්ජි සහ රිනියුවබල් එනර්ජි කියන එකට ඉස්සරහට ගොඩක් අවස්ථා තියෙනවා. ඒ වගේම කන්සියුමර් එසෙන්ෂල්, එතකොට අපි කියන්නේ මොනවද, FMCG, fast moving consumer goods. ඔය ටයිප් එකට 10% මේක හදන විදිහ. එතකොට අපි බලමු දැන් මේ බැංක් ඇන් ෆයිනෑන්ස් කොටස් වලට අපිට මොනවද ලංකාවේ ෂෙයා මාකට් එකේ ගන්න පුළුවන් හොඳ කොටස් කියන එක. ඉතින් මගේ මේ දැන් මේ ස්ලයිඩ් ෂෝ සහ මේ chart පෙන්වීම ගැන ලොකුවටම මේ බලන්න එපා. මට ස්ලයිඩ් මේවා මේ ක්‍රියේට් කරන්න මම මේ ඩිසයිනර් කෙනෙක් නෙවෙයි. මම මේ ටික මේ ටයිප් කරලා දැන් ස්ලයිඩ් එක අර ලොකු අකුරු වලින් එහෙම පේන්නේ නැහැ. මම ඉතින් මේ එකතු කරලා හදාගත්ත ස්ලයිඩ් ටිකක් තියෙන්නේ. හරි. ඒ ගැන එච්චර හිතන්න එපා මම මේ කියන අදහස. එතකොට අපි බලමු දැන් බැංකු සහ ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ ගත්තාම මේ ඉන්නේ ප්‍රධානී. දැන් මේ එක්කොමයිලා මම මේ බයි කරන්න සෙල් කරන්න නෙවෙයි, මේ ඇවිල්ලා ඔයාලට දෙන උදාහරණ. හරි. ඔයාලා මේකෙන් හොයලා බලන්න, හිතලා බලන්න. මේ තියෙන කොමර්ෂල් බැංකුව. එතකොට කොමර්ෂල් බැංකුව කියන ෂෙයා එක ගත්තාම අපි බැලුවොත් පහුගිය අවුරුදු 5ක 10ක දැන් මේ ඔයාලට පේනවා 100ට 222ක වර්ධනයක් 5ක පෙන්නනවා, 10ක අඩුයි. ඒ ඇවිල්ලා ඇත්තම කතාව මේවා අර සබ් ඩිවිෂන්, ස්ක්‍රිප් ඩිවිෂන් ඔය වගේ ඒවා එකතු වෙලාම තමයි ඔහොම එන්නේ. ඉතින් මේක දැන් අවුරුදු 5ක ගත්තොත් 100ට 222ක වර්ධනයක් තියෙනවා. නමුත් අපි chart එකට ගිහින් බැලුවොත් එහෙම මේකේ මම මේව බලන විදිහ කියලා දීලා තියෙනවා කොහොමද ගන්න කියලා. දැන් කලින් වීඩියෝ එකේ මම කිව්වා ඔයාලට බලන්න පුළුවන් මේ S කියලා දාලා තියෙන මේ ස්ප්ලිට් කරපුවා සහ ස්ක්‍රිප් ඩිවිඩන්ඩ් දීපුවා. එතකොට මේකේ බලන්න පුළුවන් ඔයාලට මේ ස්ප්ලිට් කියලා තමයි මේකේ පෙන්වන්නේ. හැබැයි මේකේ ඔයාලට රිපෝට්ස් වලට ගිහිල්ලා කොමර්ෂල් මේ ෂෙයා මාකට් එකේ කෝඩ් එක ටයිප් කරලා ගන්න පුළුවන් මේ විස්තර. එතකොට මේ වගේ earnings සහ මේ තියෙන්නේ අපි වීක්ලි chart එකක්. අවුරුදු අපි මේක නිකන් පොඩි කරලා ගමුකෝ. දැන් අවුරුදු 2026 ඉඳලා 2016 විතර වෙනකම් ඔයාලට පේනවා නම් මේකේ මිල ඉහළ යාම සහ මේ වගේ ඩිවිඩන්ඩ් දීලා තියෙන එකක්. හරි. ඊළඟට මේකේ අනිත් එක තමයි දැන් ඔයාලට මේ earning per shares, PE ratio, dividend
මේ ඔක්කොම බලන්න දන්නවනේ දැන් කලින් වීඩියෝ වල කියලා දීලා තියෙනවනේ. එතකොට මේ වීඩියෝ එකේ කලින් වීඩියෝ එකේ බලන්න මේ බලන විදිහ දැක්කේ නැත්තම් මේ විදිහට බලලා මේ ෆන්ඩමෙන්ටල් පැත්ත හොඳ ස්ට්‍රෝං. ඒ වගේම තව උදාහරණයක් බැංකු සහ ෆයිනෑන්ෂල් පැත්තට HNB එක. HNB එක ගත්තොත් එහෙම මේකත් අවුරුදු 5කට 100ට 200ක විතර වර්ධනයක් තියෙනවා. ඒතර අවුරුදු 25ක් කියන්නේ ලොකු කාලයක් ඇතුළත කොච්චර වර්ධනයක් ගන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක තිබුණේ රුපියල් 80ට 89 82 ඔය වගේ ගොඩක් තිබුණා. දැන් 2023 මේ තියෙන්නේ 68 79 ඔය තිබුණ ප්‍රයිස් එක සහ දැන් අද වෙනකොට 422කට ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව මේගොල්ලන්ගේ ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා නේ. සහ ෂෙයාර්ස් growth එකක් තියෙනවා. ඒ වගේම සම්පත් එක මේක මම හැම වෙලෙම කියනවා වගේ මම ආස ෂෙයා එකක් දැන් කලින් වතාවේ ස්ප්ලිට් කරා ෂෙයා එක. එතන ඉඳලා දැන් ආවිල්ලා තිනවා ආපහු ස්ප්ලිට් කරනකොට තිබුණු ප්‍රයිස් එක ගන්නට. ඉතින් අපි මම කලින් වීඩියෝ වලත් කිව්වා ඕක. ඒ කියන්නේ දැන් මේක ගත්තොත් එහෙම අවුරුදු 5ක් 10ක් වගේ ඇතුළත සම්පූර්ණ වර්ධනයක් විතරයි තියෙන්නේ. ඒ වගේම මේකේ ගත්තොත් earning per shares, PE ratio, dividend yield එක මේක ඇත්තටම මම අර හැමදාමත් කියන වගේ සම්පත් බැංකුවේ සල්ලි දානවට වඩා ලාභයි සම්පත් කොටස් අරන් තියාගන්න. ඉතින් ඔය බැංක් සහ ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ අපිට ගන්න පුළුවන් හොඳ කොටස් long term hold කරන්න. ඒ වගේම අපි මම අර කිව්ව සමූහ ව්‍යාපාර කියලා ඒකට දැන් මම මේ උදාහරණයක් පැහැදිලි කරන්න යන්නේ. මේක ඇත්තටම මේකත් ඒ වගේ කොටසක් ජෝන් කිල්ස් එක. මේකත් දැන් මේ 22යි තිබුණාට මේක 1ට 10ට ස්ප්ලිට් කරා. එතකොට 200 ගණන් වලට තිබුණ ෂෙයාර්ස් තමයි මේ තියෙන්නේ. දැන් මේක මෙතන ඉඳලා එතනින් එහාට යන ඔයාලට මේකේ බලන්නත් පුළුවන් ෆෝකාස්ට් අනම්ම නම් දානවා විස්තර. එතකොට දැන් එයාලා දාලා තියෙන ෆෝකාස්ට් ප්‍රයිස් වලට දැන් මේ වෙනකොට 22යි 27යි එහෙම දාලා තියෙනවා. නමුත් අවුරුදු 25ක් විතර යනකොට මීට වඩා වර්ධනයක් ගන්න පුළුවන්. දැන් පහුගිය ටිකේම 21යි තිබිලානේ දැන් එකපාරට ඉහළට ආවේ. දැන් එතකොට 156ක වර්ධනයක් තියෙන අවුරුදු 5ක් ඇතුළත. සහ මේක දිගටම ගත්තොත් all time ලොකු වර්ධනයක් තියෙනවා. මේක දැනට PE ratio එක සහ මේ basic earning per shares වල මේ අඩුවක් තිබුණත් මම හිතනවා අනාගතයේදී ඒ කියන්නේ මේකේ තියෙන market capitalization එක සහ company විශාලත්වයත් එක්ක මේක ඉස්සරහට හොඳ ෂෙයා එකක් වේවි. තව දුරටත් මේ දැන් තියෙන තත්වයට වඩා. ඒ වගේම තමයි මේ සෙක්ටර් එකේ අපිට තව හොඳ ෂෙයා එකක් තමයි මේ හේලිස් එක. මේකත් ඔයාලට අවුරුදු 20ක් 25ක් හෝල්ඩ් කරන්න පුළුවන්. මේ හේලිස් වගේ මේ වගේ කම්පැනියක් අපි ගාව තියෙනවා. මේක ඇවිල්ලා මම මේ කෙලින්ම බයි කරන්න කියන කතාවක් නෙමෙයි. මේක ඔයාලට අදහසක් විදිහට ගන්න තමයි මේ කියන්නේ. මේ වගේ මේ දිගට අවුරුදු ගණන් එක දිගට වර්ධනයක් තියෙන හින්දා. අනිත් එක මේක earning per shares සහ PE ratio, dividend එක ඒ වගේම ඔයාලට මේ වගේ financial ගිහින් බලන්න පුළුවන්. මේ දිග ලොකුවට shares ගද්දි මේ short term assets සහ liabilities ඒ වගේම long term assets සහ liabilities ඒ වගේම මේකේ තියෙන dividend growth එක. يعني 2020 තිබුණාට වඩා 21, 22, 23, 24 වෙනකොට මේක දැන් හැම වෙලේම වර්ධනය වෙච්ච ඩිවිඩන්ඩ් එකක් ගෙවාගෙන යන සමාගමක්. ඉතින් මේකත් ඔයාලට අවුරුදු 20ක් යනකොට තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ හොඳ වර්ධනයක් ගන්න පුළුවන්. ඊළඟට මම කතා කරේ renewable energies companies. ඉතින් renewable energy companies ගත්තාම අපිට මේ Windforce එක තියෙනවා. මේක පටන් ගත්ත මිලත් එක්ක ඔයාලට මතක ඇති නේ මේක ලොකු කාලයක් නෙවෙයි ෂෙයා මාකට් එකේ. නමුත් හොඳ වර්ධනයක් තියෙනවා. ඉතින් ඉස්සරහට මේ බලශක්ති ඉල්ලුමත් එක්ක හොඳ ප්‍රවණතාවයක් තියෙයි. ඒ වගේම මෙන්න මේ විදුල් ලංකා PLC මේක දැන් ගොඩක් අය මේකේ තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙනවා. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම අවුරුදු 5 10 මේ හැම කාලයක් ඇතුළතම එක දිගට මේ වෙනකොට හොඳ වර්ධනයක් පෙන්නුම් කරන ෂෙයා එකක්. ඒ වගේම earning සහ PE ratio 20ට අඩුවෙන් තියෙන්නේ හොඳ අගයක්. ගොඩක් අඩු වෙනවා නම් හොඳයි. නමුත් 20ට
අඩු එකක් එනර්ජි වගේ සෙක්ටර් එක ගැටලුවක් නැහැ. ඒ වගේම ඩිවිඩන්ඩ් yield එකත් 2% තියෙනවා මේ සමාගම. ඊළඟට මං කිව්වේ අර fast moving FMCG කැටගරි කියලා. ඒ වගේ සමාගම් වලටත් අපි උදාහරණ කතා කරමු. මේ කාගිල්ස් එක මේ වෙනකොට 779යි ප්‍රයිස් එක. කාගිල්ස් එක අපි ගත්තොත් එහෙම පහුගිය ටිකේ 2022 23 24 මේ කියන අවුරුදු ප්‍රමාණය පහුගිය අවුරුදු 5ක 236ක්. අවුරුදු 10ක ගත්තොත් 345ක වර්ධනයක්. ඒ වගේම මේගොල්ලන්ගේ 2%ක ඩිවිඩන්ඩ් එකක් තියෙනවා. බේසික් අර්නින් එකක් තියෙනවා. හැබැයි මේ බේසික් අර්නින් එක දැන් මේ P රේෂියෝ එකත් එක්ක වැඩි වගේ පේන්නේ මේ පහුගිය ටිකේ වෙච්ච බිල වැඩිවීමත් එක්ක. සමස්තයක් වශයෙන් ගත්තහම මේ වගේ හොඳ සමාගමක් තමන්ගේ පෝර්ට්ෆෝලියෝ එකේ තියෙන එක ඇත්තටම දීර්ඝකාලීන ඉන්වෙස්ටර් කෙනෙකුට හොඳ වටිනාකමක් ලැබෙනවා. ඉතින් මේකෙත් ඔයාලට බැලුවොත් එහෙම ඩිවිඩන්ඩ් එක හැම වතාවකම වගේ හැම අවුරුද්දකම growth dividend එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි තව අනිත් fast moving category එකේ තියෙන එකක්. මේකත් ඇත්තටම හොඳ share එකක්. Ceylon Cold Store එක. මේක මේ වෙනකොට අපි අවුරුදු 5 බැලුවත් අවුරුදු 10 බැලුවොත් මේවා මේ all time ඔයාලට බලන්න පුළුවන් 100,000ක වර්ධනයක් තියෙනවා. 100,100 ගානක වර්ධනයක් පෙන්නුම් කරනවා. ඉතින් මේ වගේ ෂෙයා එකක් පෝර්ට්ෆෝලියෝ එකේ තිබුණා නම් අවුරුදු 5කට 10කට ඇත්තටම හොඳ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගන්න පුළුවන්කම තියෙනවා. මේකේ ඩිවිඩන්ඩ් එක බලන්න 105ක්. ඉතින් මේ වගේ එකක මේ ඉන්වෙස්ට් කරන්න පුළුවන් නම් දැනට ටෙක්නිකලි ස්ට්‍රොං බයි එකකුත් පෙන්නනවා මේකේ. ඔයාලට මේකේ මම අර මේ කලින් කිව්වනේ මේ කොහොමද ඇනලයිස් බලන්නේ ෆෝකාස්ට් බලන්නේ මේ තියෙන ෆෝකාස්ට් බලන විදිහ මෙතන මේ ප්‍රයිස් ටාගට් ඔයාලට මේ ටෙක්නිකල් ඇනලයිස් පැත්තෙන් දීලා තියෙනවා බලන්න පුළුවන් ෆයිනෑන්ෂල්ස් බලන්න පුළුවන්. ඉතින් ඔය කියන විදිහට අපේ පෝර්ට්ෆෝලියෝ එක හදාගත්තොත් දැන් සමහර ඒවා ගත්තොත් එහෙනම් සමහරුන්ගේ ෂෙයාර්ස් වල ඔක්කොම තියෙන්නේ එනර්ජි සෙක්ටර් එක්ක බැංකු එක්ක මේ වගේ FMCG කැටගරි එකේ ඒවා. එහෙම නැතුව අර කියන පිළිවෙලකට හදාගත්තොත් මේ වගේ 135 25 සහ 115 10 ওই විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් එක තමයි මේ පෝර්ට්ෆෝලියෝ එක දැන් අපි සිස්ටම් එකක් හදාගෙන ඒක ඉස්සරහට කරගෙන යන්න. එතකොට මේක ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න කිව්වනේ. දැන් ඩිසිප්ලින් එකක් ඇතුව කරනකොට ඉමෝෂනල් මික්ස් වෙනවා. එතකොට ඉන්වෙස්ට්මන්ට් එක ඉමෝෂන්ස් මික්ස් වුනහම මේක කරන්න බෑ. ඉතින් කරන්න පුළුවන් දෙයක් තමයි සිස්ටම් එක ඔටෝමේට් කරන එක. ඒ කියන්නේ ඔයාගේ එක දැන් මේ ෂෙයා මාකට් එකේ අපිට දීලා තියෙන ඔටෝමේටිව් පහසුකම් හැමෝටම නැහැ. එක්කෝ ඒ කියන්නේ මේක ඩේ ට්‍රේඩින් කරන්න කියනව නෙවෙයිනේ. එතකොට ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට ඔයාලට සරලව කරන්න පුළුවන්. එක්කෝ බැංක් අපි කියන්නේ මේ අපි බැංකුවට මේ ස්ටේට්මන්ට් එකක් දාලා තියෙනවා. මේ මට ඒකට කියන වචනේ මතක නැහැ. හරි මේ මම කියන්නම් කතාව. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. අපි අර මේ බැංකුවත් එක්ක අස්සම් කරන්නේ මේ account එකට හැම මාසෙම මෙච්චරක් ගෙවන්න කියලා. කවට හරි මතක් වුණොත් කමෙන්ට් එකක් දාන්න. මට ඒක මතක නැහැ. මේ ඒ විදිහට හැම මාසෙම ඔයාගේ සැලරියෙන් පඩියෙන් කැපිලා කොටස් වෙළඳපොලේ ඔයාගේ account එකට යන විදිහට බැංක් ඕඩර් ඔව් මොකද්ද මට ඒක මතක නැහැ. අන්න ඒ වගේ එකක් හදලා තියන්න පුළුවන්. අනිත් එක තමයි පළවෙනි අවුරුදු 5 6 ඇතුළත හම්බ වෙන ඩිවිඩන්ඩ් එක මේක ඇතුලේ ආය ඉන්වෙස්ට් කරන්න කියන එක. අර සල්ලි වල පැටව කන්න එපා. ඒ පැටවුත් ආපහු සල්ලි හමුදාවටම දාන්න, වත්කම් හමුදාවටම එකතු කරන්න. අන්න එතකොට අවුරුදු 5ක් 6ක් විතර යනකොට ඔයාට ඒකේ හොඳ රිටර්න් එකක් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩේ ට්‍රේඩින් කරන්න යන්න එපා. Day trading can lead to significant losses. මේක ඇවිල්ලා හැම වෙලේම අර day trade කරන අය අද මේකයි හෙට මේකයි එහෙම කියලා ගන්න විකුණන්න ගියපුවම වගේම
තව එකක් තමයි මේ චේසින් ටිප්ස් Facebook එකේ අරයා දානවා මෙයා දානවා මේක හොඳයි අරක හොඳයි හෙට මේක මේ ගානට යනවා ඔන්න ඔය වගේ ටිප්ස් ෆලෝ කරලා ට්‍රේඩින් කරන්න යන්න එපා මේ වගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් හදාගන්න ඕන නැත්තම් මේක අර නිකන් ඔයාලට නිකන් කැසිනෝ එකකට ආවා වගේ ෆීලින් එකක් ගන්න ඕන නම් මේ කියන ට්‍රේඩින් සහ ඔයාලට කරන්න පුළුවන් ඔය කියන චේසින් ටිප්ස් අද මේකට යනවා අද මෙච්චරට යනවා අද මේ අස්සයා තමයි දුවන්නේ කියලා මේ කොටස් ගන්නවා ඔය වගේ කැසිනෝ ගහන්නත් පුළුවන් මේක ඇතුලේ. ඉතින් එහෙම කරන්න යන්න ගියොත් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක කෙසේ වෙතත් අවුරුදු 25කින් තියා අවුරුදු 50 වෙනකලුත් රස්සාව නම් කර කර ඉන්න වෙයි. ඉතින් ඔය කරුණු ටික තමයි කියන්න ඕන. අන්න එතනින් එහාට තමයි අපිටම මේක අවුරුදු 50න් පටන්ගෙන කරන එකක් ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. දැනට මගේ channel එක බලන ගොඩක් අවුරුදු 30 40 අතර පිරිසට. සහ එයාලා දැන් මේ share market එකේ invest කරන එක තමන් වෙනුවෙන් වගේම අනිත් අතට තමන්ගේ ළමයි වෙනුවෙනුත් කරන්න පුළුවන්. ඔයාගේ පුතා දුව වෙනුවෙන් ඔයා බැංකුවේ ඉතුරු කරන මුදල ඒක සහ ඒකෙන් කොටසක් share market එකේ invest කරලා එයා වෙනුවෙන් shares ටිකක් අරන් දැම්මොත් දීර්ඝ කාලීන වශයෙන් එයාට අවුරුදු 20ක් 25ක් නැත්නම් 30ක් වෙනකොට රජෙක් වගේ සමාජයට එන්න පුළුවන්. දැන් සමහරට අපේ නේද සමාන හැමෝගෙම ගත්තොත් එහෙම අද ෂෙයා මාකට් එකේ ඉන්න ගොඩක් අය මෙයාලා තමයි පළවෙනි පුරුක ඒ අම්මලා තාත්තලාගේ පරම්පරාවෙන් එළියට ඇවිල්ලා හිතන්න පටන් ගත්තා. ඉතින් ගොඩක් අය සාමාන්‍ය පවුල් පසුබිම් වලින් ඇවිල්ලා ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හොයන අය. ඉතින් එයාලට පුළුවන් තමන්ගේ ළමයි වෙනුවෙන් ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකක් දැම්ම හදලා තියන්න. මම පටන් ගත්ත තැනට වඩා උඩ තැනකින් තමන්ගේ ළමයාට දුවට පුතාට පටන් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එයාලටත් මේක වැදගත් වෙයි. ඒ වගේම එතනින් එහාට තමන් වෙනුවෙන් දෙයක් කරගන්න සහ තමන්ට ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක හදාගන්න මේක වැදගත්. අනිත් එක තමයි මේ වගේ එකක් තියෙනකොට මේ වගේ පෝර්ට්ෆෝලියෝ එකක් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන් වෙනස් විදේශ රටක PR එකක් වගේ එකක් ගන්නවා නම් මෙන්න මෙහෙම පැසිව් ඉන්කම් එකක් මට තියෙනවා කියලා ඔප්පු කරන්න මේ පෝර්ට්ෆෝලියෝ එක ඔයාලට උදව්වක් වෙනවා. ඒ වගේම තමයි තමන්ගෙන් පස්සේ ඔයාලා දන්නවා ඉතින් කොටස් වෙළඳපොලේ කොටස් මෙච්චරක් තියෙනවා මෙහෙම කියලා මේක පැවරුමක් විදිහට තමන්ගේ පුතාට දුවට account එකට එයාට ඒක වත්කමක් විදිහට දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතනවා ඔයාලට මේ ටික ඇති වෙයි අදහසක් ගන්න. හැමදාම කොටස් ගැන කතා කරන්නේ මේක හොඳයි එහෙම කියලා. ඒ හින්දා ඉතින් අපි බලමු මේ විදිහට වීඩියෝ එකක් කරලා ඊට පස්සේ ආයි ඉතුරු ටිකේ කොටස් ගැන කතා කරමු. මොකද දැන් ෂෙයා මාකට් එකේ ඉහළ යන හැමදාම මම මේක ගන්න කියලා තේරුමක් නැහැ නේ. දැන් ගත්ත ඒවා විකුණන්නත් එපැයිනේ. ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරන්න නැත්තම් ට්‍රේඩින් කරන්න ආව නම් ඒවා විකුණන්න පුළුවන් ගැටලුවක් නැහැ. මේක කතා කරේ දැනට විදේශගත වෙලා ඉන්න ගොඩක් රටවල් වල විදේශගත වෙලා ඉන්න ඒ වගේම සහ අවුරුදු ගණන් විදේශගත වෙලා ඉන්න අය සහ සාමාන්‍ය මාසෙට 50000ක් ලක්ෂයක් කොටස් වෙළඳපොළට ආයෝජනය කරන්න පුළුවන් අය වෙනුවෙන් එයාලගේ ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක එහෙම නැත්නම් එයාලගේ PR එකක් සහ මොකක් හරි පර්මනන්ට් රෙසිඩන්ට් ෂෙල් කොහේ හරි පදිංචි වෙන්න හිතාන ඉන්නවා නම් ඒවට මේ කියන පෝර්ට්ෆෝලියෝ එක ගොඩක් වැදගත් වෙන නිසා. ඉතින් සුබ දවසක් වීඩියෝ එක බැලුවට channel එක කැමති අය subscribe කරලා තියාගන්න. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට. ඔයාලට මොන හරි තව කොටස් ගැන දැනගන්න ඕන මේ කොටස් කියලා ඒ ටික දාන්න එහෙමනම් වෙනදා වගේම සුබ දවසක් හැම දිනෙකටම.